පිටුරාත්ම භාග්‍යයක් ලබාත තබාගන්න. විශ්වාසයෙන් අයිති කරගන්න. ඔබ තුළ ඇති බලාපොරොත්තුවක්. විචාරූපී ඉන්න මගේ ස්වාමිපුරුෂයා, මගේ භාර්යාව, මගේ දරුවා, මගේ දරුවන්. නිරෝග රැකිරක්ෂා අහිමිව විවාහ අතර ගැටලු විවාහයක් සිදු කරන්නට බැරිව හැම දෙයක් මෙනෙහි කරන්න. ඔබ රැකිරක්ෂාව සඳහා භාවිත කරන විටක ආයුධ. ඔබගේ යහපත් සිතුවිලි හැම දෙයක්ම ඔබගේ හදවතේ දරා ගන්න. ප්‍රාර්ථනා කරන්න, ඉල්ලන්න දෙවියන්ගෙන්. විශ්වාසය ඇතිව ඉල්ලන්න. සැක සහිතව සැකින් නෙවෙයි. මිෂුද්ධ භූමියට පාතවා ඉන්න ඔබගේ හැම යහපත් සිතුවිල්ලක්ම යහපත් සිතුවිලි. විටක අප තුළ අයහපත් සිතුවිලි පවා තිබෙනවා. නොබට මතක් කර දුන්නා වගේ. නමුත් ඒ අයහපත් සිතුවිලි සියල්ලක්ම අපේ හදවතින්, මනසින්, ජීවිතයෙන් උදුරා දමන්න, අයින් කරන්න. පිළිසිදු සිත් ඇතිව ඔබේ මනස, හදවත, දෑත්, ඔබගේ ශරීරයේ හැම අවයවයක්ම දෙවියන්ට බාර කරගෙන සුවන්න. ඔබගේ ශරීරයේ ලෙඩ රෝග, හිස, දැස්, කන්, මුඛය, ඔබගේ අප්පා මෙනෙහි කරන්න. කියන්න විශ්වාසය තුළ ජේසුට හදවතින් නිහඬව. ස්වාමීන් වහන්සේ කෙරෙහි මම විශ්වාස කරනවා. ඔබ වහන්සේ මාගේ හිස ස්පර්ශ කරන්න. ඔබගේ සුදු ස්පර්ශයෙන් මගේ ශරීරය ස්පර්ශ කරන්න. මගේ අප්පා ලෙඩ රෝග වලින් පීඩා විඳින මගේ ජීවිතය, මගේ ශරීරයේ අවයවයන් කොටස් සියල්ලක්ම මේ මුතු වහන්සේට බාර කරනවා. විශ්වාසය ඇතිව, බලාපොරොත්තු ඇතිව ඔබ දෙවියන් වෙත හැරිලා කියන්න, ඉල්ලන්න. යහපත් සිතුවිල්ල තුළ ඔබ ඉල්ලන දෙයයි ඔබට ලැබෙන්නේ. දෙවියන් ඔබ ලබා දෙන්නේ. අලුබන්ට වේ. සැකයෙන් නෙවෙයි, ලැබෙයිද නොලැබෙයිද සියල්ලක්ම පසක දමලා විශ්වාසයෙන් ජේසුස් වහන්සේ මාව ස්පර්ශ කරන්න. ස්වාමීන් වහන්සේ මාව ස්පර්ශ කරන්න. ඔබ වහන්සේගේ ශුද්ධ දෑත් මගේ හිස මත තබන්න. ඔබ වහන්සේගේ අත් මගේ ශරීරයේ වේදනාව තිබෙන සෑම අවයවයක් මතම තබලා ස්පර්ශ කරන්න. ස්වාමීන් මේ මොහොතේ ආශිර්වාද කරන්න. ආශිර්වාදයේ තුල මා ශක්තිමත් කරන්න ස්වාමීනි. මා බලවත් කරන්න ස්වාමීනි. ඔබ වහන්සේ මට ශ්‍රේදානය කරන්න. විශ්වාසයයි තින්නේ. බලාපොරොත්තුයි තින්නේ. ඒ බලාපොරොත්තු විශ්වාසය මා ශක්තිමත් කරන්න ස්වාමීනි. ස්වාමීන් වහන්සේ විද්ගිනා මේ සෑම දෙයක්ම වහන්සේ මේ මොහොතේ පුදු කරනවා. ඒ සියල්ලක්ම බාර ගන්න, ආශිර්වාද කරන්න.
ආශිර්වාදය තුළ ඔබ ශක්තිමත් කරන්න. ඒ ශක්තිය තුළ වහන්සේ මාව බලවත් කරන්න. ඒ බලවත් වීම තුළ වහන්සේ මට සුවදානය කරන්න ස්වාමීනි. දැනගැනීම පියාණනි. ඔබ වහන්සේ වෙත ගිනා හැම දරුවෙක්ම ආශිර්වාද කළා. සෑම කෙනෙක්ම සෑම දෙයක්ම වාසය ස්පර්ශ කළ ආශිර්වාද කළා. මේ මොහොතේ වාසය නාමයෙන් ආශිර්වාද කරන මේ සෑම දරුවෙක්ම මේ සෑම දෙයක්ම හැම කෙනෙක් වාසය ආශිර්වාද කරන ස්පර්ශ කරන ස්වාමීනි. වාසයේ සුදු ස්පර්ශය ආශිර්වාදයේ දානය කරන්න. රැගෙන විත්තිබෙන සෑම දෙයක්ම ආශිර්වාද කරන්න. ජීවිතය ආශිර්වාද කරන්න. රෝගී තැන් ස්පර්ශ කරලා ආශිර්වාද කරන්න. ඒ විශ්වාසයෙන් මේ මොහොතේ වාසයෙන් අයිතින මේ සියල්ලක්ම මේ රැස්වෙන ඔබගේම ආදරය දරු දැරියන් හට දානය කරන්න. සම්වහන්සේ ඔබ සමග වන සික්වා සර්වබලධාරී දෙවී මහෞත්මයාණන් වන පියාණෝද පුත්‍රයාණෝද ශුද්ධාත්මයාණෝ ඔබ සහ ඔබේ ජීවිත ඔබගේ පවුල ඔබ රැගෙන ඇවිත් තිබෙන සෑම දෙයක්ම ආශිර්වාද කර ඔබට අවශ්‍ය කරන ශක්තිය ආශිර්වාදයේ දානය කරන සික්වා. ආමේන්. අපි ගායනා කරමු. මගේ ජීවනය
කුසේ බලයක් දක්වමින් අපි ගායනා කරමු. Namo Maria, Devasato, Namani, Swaminivasa Shabreya, Sri Nagaya Shivada, Vivahan Seya, Obade, Sri Kuseya, Jesus Shivada, Dawya. Santa Maria, Deo Menini, Apya Udesa, Denuta Penandre, Divayapna, Karamenvamin Yesu. Piता Putra Spiritus Sanctum, Tritugde Mohken වහන්සේටම සෝෂ වේවා. අපි අවසන් කරමු. සාකපරිසයාලනේ විස්සත්වන්ද පෙරවා දේවා අපගේ දෙවි ස්වාමීනි පිතාගේ පුත්‍රයාගේ ස්පිරිතුස් සාන්තිගේ නාමයෙන් ආමෙන්. හරි විදිහට ලංකාවට ආවම